ආයි හැමෝටම ඉතින් අද වීඩියෝ එකක් කරන්නේ ගෙනුම් කරණය සෙකන්ඩ් පාර්ට් එක. කියන්නේ දෙවෙනි කොටසේ කොහොමද හරියට කාලය කල්පනාකරණය කරගෙන පේපර් එකේ ප්‍රශ්න පහට උත්තර ලියන්නේ කියලා. ෆස්ට් පාර්ට් එකට අදාළව මම වෙනම වීඩියෝ එකක් කරා. ඒක බලන්න ඒක බලන්න. එතකොට සෙකන්ඩ් පාර්ට් එකේ ගත්තාම ඔයාලට ප්‍රශ්න 6කින් යුක්ත පේපර් එකක් නේ හම්බ වෙන්නේ. ප්‍රශ්න 6ක් තියෙනවා. මේකෙන් ඔයා ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. හැබැයි 1 2 කියන ප්‍රශ්න දෙක අනිවාර්යයි. ඒකට එක ප්‍රශ්නය සහ දෙක ප්‍රශ්නය අයින් කරන්න බෑ. ඉතුරු ප්‍රශ්න වලින් එක ප්‍රශ්නයක් ඔයාලට කරන්න නැතුව ඉන්න පුළුවන්. කොහොම හරි සම්පූර්ණයෙන් ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 40 ගානේ ප්‍රශ්න 5ටම එතකොට ඔයාලට ලකුණු හම්බෙනවා. ලකුණු 200ක්. අවසානයේ ওই 200 4ෙන් බෙදලා තමයි ඔයාලට සෙකන්ඩ් පාර්ට් එකට ලකුණු 50න් ලකුණක් එන්නේ. ෆස්ට් පාර්ට් එකටත් 50න් ලකුණු වෙන්නේ. අවසානයේ 50 50 100 එකතු වෙනවා. එතකොට ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ කරගෙන යනකොට මම මේ ප්‍රශ්නය වෙනුවෙන් කොච්චර ටයිම් එකක් කොච්චර විනාඩි ප්‍රමාණයක් වැය කරනවාද කියන එක. හරිද? එතකොට මම වාගේ පොඩි සමරි එකක් ඔගේ මෙතන දාගෙන තියෙනවා. පැය 3යි විනාඩි 10ක පේපර් එකක් තමයි. මේ විනාඩි 10 දෙන්නේ ප්‍රශ්න තෝරා ගන්න කියවන්න ඒ වගේ දේවල් වලට. ඒ වුණාට දැන් වායි විනාඩි 10 කියවන්න ඕනේ විනාඩි 10 ප්‍රශ්න තෝරගන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයාලට පේපරේ ප්‍රශ්න කියවන්න පේපරේ ලියන්න ඔක්කොම තමයි මේ පැය 3යි විනාඩි 10 දෙන්නේ. හරිද? ඊට පස්සේ ප්‍රශ්න 5යි පේපර් එකේ ප්‍රශ්න 6ක් තියෙනවා. හැබැයි ඔයාලට එකක් අතාරින්න පුළුවන්. එක දෙක ප්‍රශ්න දෙක අනිවාර්යයි. ඊටු ප්‍රශ්න වලින් එකක් අතාරලා ඔක්කොම ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕන මුල් ලකුණු 200යි. එතකොට මේ විදිහට ගත්තාම ඔයාලට එක ප්‍රශ්නයකට අපි විනාඩි 180 මේ විනාඩි අමතර විනාඩි 10 අපි අයින් කරමුකෝ. ඇත්තට මේක කියවන්න සහ ප්‍රශ්න තෝරගන්න දෙමුකෝ. එතකොට ඔයාලට පේපරේ උත්තර ලියන්න දෙන්නේ විනාඩි 180යිනේ. අයි පැය 3යි 60 3ක් 180යි. එතකොට එක ප්‍රශ්නයකට විනාඩි 36යි සහ එක ප්‍රශ්නයකට ලකුණු 40යි. හරිද? ඔක තමයි සරල සමරි එක. එතකොට මම ආයිත් මෙතන හදාගෙන තියෙනවා වගේ මුළු කාලය එතකොට විනාඩි 180යි. මේ අමතර විනාඩි 10 මම අයින් කරලා තියෙන්නේ. බෑකප් එකට තියාගන්නවා කියලා හිතන්න. 180යි මුළු ලකුණු 200යි. විනාඩි 180ක් ඇතුළත ඔයා ලකුණු 200ක් ගන්න ඕනේ. එතකොට සරලව ගත්තොත් එක ලකුණක් ගන්න ඔයා වැය කරන්න ඕනේ විනාඩි 0.9යි. විනාඩි 0.9ක් වැය කරන්න ඕනේ එක ලකුණක් ගන්න. නිකන් හිතන්නකෝ ඔයාගේ ලකුණු 40 ප්‍රශ්න එන්නේ. ඔය ලකුණු 40 ගොඩක් වෙලාවට කොටස් දෙකකට කඩනවා. ලකුණු 25 ප්‍රශ්නයක් අහනවා. ලකුණු 15 ප්‍රශ්නයක් අහනවා 40. එතකොට ඔයාට කරන්න පුළුවන් ලකුණු 25කට ඔයා කොච්චර වෙලාවක් වැය කරනවද කියලා බලන්න. ඔයාට පුළුවන් 25.0.9න් වැඩි කරන්න. 25.0.9න් වැඩි කරාම එහෙම නැත්නම් ගුණ කරාම ඔයාට 22.5ක් එනවා. විනාඩි 22.5ක්. සරලව ගත්තොත් විනාඩි 23ක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ එක කොටසක එක ප්‍රශ්නයක තියෙනවා ලකුණු 25ක කොටසක්. ඔයාට විනාඩි 22ක් 23ක් ඇතුළත මේ ප්‍රශ්නේ කරන්න ඕනේ. ඊට වඩා ගන්න එපා. එහෙම වුණොත් ඔයාලට අනිත් ප්‍රශ්න කරගන්න බැරි වෙනවා. ඒතර ලකුණු 15 ප්‍රශ්නයක නම් ඔයාට ලකුණු 15 ප්‍රශ්නයකට විනාඩි 13ක් හෝ 14ක් ගන්න වෙනවා. ඊට වඩා ගන්න එපා. ලකුණු 15 නම් මේ ප්‍රශ්නේ ඇතුළත් කොටස් දෙකක් තියෙනවානේ. එතකොට මේ වගේ ප්‍රශ්නයකට ඔයා විනාඩි 13ක් 14කට වඩා ගන්න එපා. හේතුව එහෙම වුණොත් ඔයාලට වෙන ප්‍රශ්නයකට මේ ලකුණු ගන්න මේ බැරි වෙනවා. හේතුව ඒවා වෙන ප්‍රශ්නයක් නිසා අනිත් ප්‍රශ්න කරන්න තියෙන කාලය නාස්ති කරගන්න. හැබැයි සමහර ප්‍රශ්න තියෙනවා අපි මේ ඇලොකේට් කරපු ටයිම් එකටම කරගන්න බැරි වෙන්නේ. උදාහරණයක් විදිහට පළවෙනි ගාන සමාගම් ගාන. හරිද? ඒ සමාගම් ගාන විනාඩි 36කින් කරන්න ඇත්තටම මේ අමාරුයි. හොඳට ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට නම් පුළුවන් ඉක්මනින් රූල් කරගෙන එහෙම කරන්න. ඒ හැරෙන සාමාන්‍යයෙන් සමාගම් ගානට වාට විනාඩි 40ක් වගේ යනවා. සමාගම් ගානක් කරන්න. එතකොට ඒ වගේ ප්‍රශ්නවලදී ඔයා විනාඩි 40 ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි 40ට වඩා ගන්න එපා. ඔයා හිතන්නකෝ විනාඩි 40ක් භාවිතා කරලා සමාගම් ගාන යම් තාක් දුරකට කරා. තව ගැළපිලි දෙකක් විතර ඉතුරුයි කියලා. එතකොට ඒ ටිකට අදාළව යම්කිසි පෙරවැඩ හෝ සටහන් වූ වලට ඉඩ තියෙනවා නම් ඒ ඉඩ ප්‍රමාණය තියලවා යන්න ඊළඟ ප්‍රශ්නෙට. මොකද ඔයා මේ ප්‍රශ්නෙට අපි හිතමු පැයකමාරක් වැය කරා කියලා. ඒත් ඔයාට උපරිමම ගන්න පුළුවන් ලකුණු මේ 200න් 40යි. එතකොට ඒ නිසා ඔයාට තව ප්‍රශ්න ගණනාවක් මගහැරෙන්න පුළුවන්. එතකොට ඔයා ලකුණු 41 මේ සමාගම් ගාන විනාඩි 40න් කරන්න. විනාඩි 40න් කරලා තියෙන තැනින් නවත්තලා දෙවෙනි ප්‍රශ්න පටන් ගන්න. දෙවෙනි ප්‍රශ්නේත් අනිවාර්යයි. හැබැයි දෙවෙනි ප්‍රශ්නේ සමාගම් ගාන තරම් අමාරු නෑ. හරි සරල කළමනාකරන ගිණුම් කරණයෙන් අහන්නේ. පොදුකාර පිරිවැත් එක්ක තව මොනවාරි ශ්‍රම පිරිවැත් ඔක මට්ටම් හරි ඔක මේ ගබඩ ලැජරයක් හරි මොකක් හරි එකක් නෙන්නේ. සාමාන්‍යයෙන් ඒකට විනාඩි 36ක් යන්නේ. අපි එලොකට් කරලා විනාඩි 36නේ. ඒක සාමාන්‍යයෙන් පැය භාගයකින් වගේ වැඩි ඉවර කරන්න පුළුවන්. එතකොට ඔයාලා අර මෙතන වැඩිපුර කියපු ගාන මේකෙන් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ ගොඩක් ළමයි කරන
ප්‍රශ්නයක් තමයි සමීකරණ ගාන. සාමාන්‍ය තුන්වෙනි ප්‍රශ්නෙට තමයි හැම පාරම වගේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට සමීකරණ ගානටත් ඔයාලට විනාඩි 36ක් යන්නේ නැහැ. පැය භාගකින් වගේ ඉවර කරන්න පුළුවන්. උපරිම විනාඩි 36කට ප්‍රශ්නයකට ගන්න පුළුවන්. සමාගම් ගානට විතරක් chance එකක් තියෙනවා පොඩ්ඩක් වෙලා යන හින්දා විනාඩි 40ක් විතර ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අනිකුත් ප්‍රශ්න දෙක. තව ප්‍රශ්න තුනක් ඉතුරු වෙන 6 වෙනි ප්‍රශ්නකුත් තියෙනවානේ. ඔයා කරන්න ඕනේ උනට දෙකයිනේ. ඒකේ මූලික පොත් ප්‍රශ්න වගේ කරොත් නම් වාඩි විනාඩි 40ක් විතර යනවා. මොකද රූල් කරන්න එහෙම තියෙනවා. මුදල් ලැබින්ජල් එකේ වින්ජල් එක වින්ජල් එකේ ඔය විතර ඉල්ලලා තියෙන ජර්නල් ටික රූල් කරගන්න සැලකිතු වෙලාවක් යනවා. ඊට පස්සේ ගත්තාම මේකට සැලකිතු වෙලාවක් යන නිසා මම මේ ප්‍රශ්න දෙකට 44 දාලා තියෙනවා. හරිද? ඒතර 40 ඒවා මෙතන ප්‍රශ්න 3යි. පැය භාගයෙන් කරන ප්‍රශ්න දෙකයි. ඔය විදිහට විනාඩි 80 මම හදලා තියෙනවා. 180 හදලා තියෙනවා. ඊට අමතරව ඔයාට තව විනාඩි 10ක් කොහොමද ඉතුරු ගියා. මම විනාඩි 10 ගත්තෙත් නැහැ. ඔය විදිහට ටයිම් එක මැනේජ් කරගන්න. සමහර ළමයි මේ සමාගම් ගන්න මුලින් කරනවා, සමහර ළමයි අන්තිමට කරනවා. ඒක එක එක්කෙනා අනුව සහ ඔයා ප්‍රැක්ටිස් කරලා තියෙන විදිහ අනුව වෙනස් වෙනවා. මම පේපර් එක කරාන මම කරන සමාගම් ගන්න පළවෙනියට. මොකද අර හෙන රිලැක්ස් මයින්ඩ් එකකින් ඔයාලට සමාගම් ගන්න අරගෙන කරන්න පුළුවන්. සහ වෙන ප්‍රශ්නයක් කරලා සමාගම් ගන්නට එද්දි සමහරවිට හිතෙන්නේ නැති වෙන්න පුළුවන්, ඔළුව විකාර වෙන්න පුළුවන්. හැබැයි සමාගම් ගන්න කරලා විනාඩි 40 සමාගම් ගන්න කරපුවා නවත්තන්න. ඔයා සමාගම් ගන්න කරලා සම්පූර්ණ ගැලපිල්ලක්ම කරන්න බැරුණා කියලා මහ ලොකු ලකුණු ප්‍රමාණයක් අයිමි වෙන්නේ නැහැ. හේතුවට 40න් ආවට ඔය 40 අවසානයේ ආයි 4න් බෙදෙනවා. එතකොට ඔයාලට සරලව ගත්තාම ගැලපිල්ලක් කරේ නැහැ කියලා ලකුණු දෙකක් අඩු වෙනවා. සමාගම් ගන්නද 10න් 8ක් තියෙවාට. අර ලකුණු දෙක ගන්න ඔයා තව ප්‍රශ්නයක ලකුණු සැලකිලි ප්‍රමාණයක් ගන්න තියෙන වෙලාව නාස්ති කරගන්න එපා. ඒ නිසා මේ කියලා තියෙන විදිහට සමාගම් ගන්නට විනාඩි 40ක් විතර ගත්තා. විනාඩි 40 ඉවර නම් සමාගම් ගන්න කරපු දෙන්නේ නැවතලා ඊගා ප්‍රශ්නේ පටන් ගන්න. හිතන්නකො අන්තිමට වල වෙලාව ඉතුරුනා කියලා ඊට පස්සේ ඉතුරු ටික කරපු නැති ප්‍රශ්න ටික බලලා කරා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් තව අහන්න. ඔය විදිහට ටයිම් එක මැනේජ් කරගත්තොත් ප්‍රශ්න පහටම ආඩ උත්තර ලියන්න පුළුවන්. හිතන්නකො ඔක්කොම කරලා ප්‍රශ්න 4මාරයි කරන්න පුළුවන් උනේ කියලා. 4මාරනේ 3මාරයි කරේ කියලා හිතන්නකො. එතකොට ආඩ සැලකිලි බලන්න ප්‍රශ්නයක්ම සම්පූර්ණයෙන් කරලා නැහැ. හැබැයි ඔයා ප්‍රශ්න පහම කොහොම හරි කරගත්තොත් ඔයාට ඊට වඩා ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ නිසා කොහොම හරි කාලය හරියට මැනේජ් කරගන්න මේ ක්‍රමේ පාවිච්චි කරන්න. ඔයාට මේක සෙට් නැත්නම් කරන්න යන්න එපා. ඒතර විනාඩි 36යි සාමාන්‍යයෙන් ඇලොකේට් කරලා තියෙන ප්‍රශ්නයකට. ඒ විනාඩි 36 නුත් ලකුණු 25ක ප්‍රශ්නය කරන විනාඩි 23ක් වගේ ලකුණු 15ක හේ කරන විනාඩි 14ක් හෝ 13ක් වගේ ඇලොකේට් කරන්න පුළුවන්. ඒ වගේම සමාගම් ගන්න ටිකක් වැඩි වෙලා යනවා. සහ ඔයාට chance එකක් තියෙනවා ගොඩක් වෙලාවට ඉස්කෝලෙන් ඔයාට කියන්නේ ඔයාගේ එක්සෑම් එකේදී මේ අර ඔයගොල්ලෝ උත්තර ලියන පොත අර පිළිතුරු ලියන පොත කලින් හම්බ වෙනවා. එතකොට ඔයාට පුළුවන් ඒකේ රූල් කරගන්න ගන්න. ඒක හැබැයි බලාපොරොත්තු වෙන්න යන්න එපා. ඒක හම්බෙයි කියලා. සමහරවිට පේපර් එක ලියන්න පටන් ගන්න වෙලාවෙ දෙන්නත් පුළුවන්. ඒ නිසා එම කලින් හම්බුනොත් ඒක කලින් රූල් කරන්න. එතකොට තවත් මේ සමාගම් ගන්න කරන්න යන වෙලාව ඉතුරු වෙනවා. මොකද රූල් කරගන්නත් සාමාන්‍ය විනාඩි 7ක් 8ක් හෝ 10ක් විතර යනවා. ඒතර ඒ විදිහට කරලා කොහොම හරි ටයිම් එක මැනේජ් කරලා කොහොම හරි ප්‍රශ්න පහටම උත්තර ලියලා වැඩිම ලකුණු ප්‍රමාණයක් ගන්න. එහෙනම් හැමෝටම thank you. මොනවාරි ප්‍රශ්න තියෙනවා අහන්න.